අද මං ඉන්නේ අපේම සමාජ ක්‍රියාකාරකයන් පිරිසක් එක්ක. வணக்கம் 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 වණකම් வணக்கம் මොවුන් අපිට හම්බෙන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන්. යුරෝපා සංගමය ක්‍රිසලිස් කියන සංවිධානයත් එක්ක. මේගොල්ලන්ගේ කුසලතා දියුණු කරගන්න, දක්ෂතා දියුණු කරගන්න, තැනකට ගිහිල්ලා කතා කරන්න, තැනකට ගිහිල්ලා මිනිස්සුත් එක්ක ගනුදෙනු කරලා කොහොමද දෙයක් දිනාගන්නේ කියලා කියන්නේ. ගොඩක් ලොකු ධාරිතා වර්ධන, ඒ කියන්නේ කුසලතා වර්ධනය කරන වැඩසටහන් ගොඩාක් කරලා තියෙනවා. நான் கலைச்செல்வி சுந்தர்லிங்கம். நான் தகவல் அறியும் சட்டம் தொடர்பான செயற்பாடு மனித உரிமைகள் செயற்பாடு தொடர்பாகவும் பணியாற்றி வருகின்றேன். எனது பேர் மஃபாஹிரா மன்சூர். நான் மன்னார் மாவட்டத்தில் மனித உரிமை செயற்பாட்டாளராக செயற்பட்டு வருகிறேன். அதோட பாடசாலை மாணவர்களின் இடைவிலகு தொடர்பாகவும் வேலை செய்து கொண்டு வருகிறேன். நான் டிலானி குரூஸ் சதீஷ்குமார் அரசியலில் பெண்களின் பிரதிநிதித்துவத்தை உறுதிப்படுத்த பணியாற்றுகின்றேன். ஷாமினி தியாகராஜன், நான் மனித உரிமைக்காக வேண்டி பணி செய்கின்றேன். அத்தோடு பெண்கள் உரிமைக்காக வேண்டியும் பணி செய்கின்றேன். நான் தமிழ்ச்செல்வி மதியழகன். யாழ் மாவட்டத்தில் பெண்களை வலுவூட்டும் செயல் திட்டங்களில் நான் பணியாற்றி வருகின்றேன். මේ වැඩසටහන පටන් ගන්නේ 2020. 2020 ඉඳන් 2023 දක්වා පුරා අවුරුදු 3ක් කාන්තාවන් 300ක්, ඒ වගේම පිරිමි 100ක් මේ වැඩසටහනත් එක්ක එකතු කරලා ඔවුන්ගේ කුසලතා වර්ධනය කරන්න මේ වැඩසටහනට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි. අපි සමාජයේදී දන්නවා විවිධ සංවිධාන තියෙනවා. සිවිල් සමාජ සංවිධාන තියෙනවා. පොදු ප්‍රජා මණ්ඩල තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන තියෙනවා, පෞද්ගලික ආයතන තියෙනවා. මේ වගේ ජාලයන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ නෙට්වර්ක් ගොඩක් තියෙනවා. ඒවා 18ක් එක්ක කොහොමද වැඩ කරන්නේ, වැඩ කරගන්නේ? ඒ වැඩ කිරීමේ යාන්ත්‍රණය නැත්නම් ඒක පහසු කිරීමේ හැටි පවා මේ වැඩසටහන් වලින් මේගොල්ලන්ට කියලා දුන්නා. අපේ සමාජේ තාමත් පීතෘමූලික සමාජයක්. ඒකනේ තීන්දුව తీරන ක්‍රියාවලිය තාමත් අපේ කාන්තාව නැත්තේ. හැබැයි ඒකින්දම පිරිමිත් එක්ක වැඩ කළොත් වෙනසක් කරන්න පුළුවන් බව, නැත්නම් වෙනසක් කරා යා හැකි බව මේ ව්‍යාපෘතිය තේරුම් ගත්තා. ඒක නිසාම පිරිමි 100ක් සමග ඍජුවම වැඩ කළා. ඔවුන්ගේ ආකල්ප වෙනස් කළා. ඔවුන්ව සමාජ ක්‍රියාකාරීන් බවට පත් කළා. තවත් පිරිමින් තුළ වෙනසක් ඇති කරන්නේ කොහොමද කියන එකත් මේ ව්‍යාපෘතියෙන් කෙරුණ ලස්සනම අලංකාර කාරණයක්. අපේ පුංචි රටේ අපි හැමෝටම නිදහසේ ජීවත් වෙන්න, නිදහසේ දෙයක් කරගන්න, නිදහසේ අනිත් අයත් එක්ක එකතු වෙලා Tamanගේ එදිනෙදා දේවල් පහසු කරගන්න අපිට අයිතියක් තියෙන්න ඕනේ. ඒ අයිතියට අද දවසේ හඬනගර පිරිස තමයි ඒ ඔබ දැක්කේ. මං හිතන්නේ හැම දිස්ත්‍රික්කයකම මේ වගේ වෙනස් වෙන්න කැමති, මේ වගේ තමන්ගේ කුසලතා දියුණු කරගන්න කැමති, සමාජය වෙනුවෙන්, යමක් වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන් අපේම පොදුවේ එදිනෙදා කාර්යයන් පහසු කරගන්න, පෙනී සිටින්න ඔබත් මං හිතන්නේ බලාගෙන ඉන්නවා. එහෙනම් ඒ වෙනස කරා යමු. මේ කතාවට ඔබ ආසනම් මේක ෂෙයා කරන්න ඔබේ යහළු එහෙලියන් අතර. මේක වැදගත් වේවි ඔවුන්ට. බොහොම ස්තුතියි.